Hello, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලෙකින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා මම. ඔන්න ඉන්න මම දැන් මේ කෑම එකක් පෙන්නන්න යන්නේ. ඔන්න ඉතින් කෑම එකකුත් පෙන්නලා මම මේ කොහෙද යන්නේ? මම වැඩ කරන ඉස්කෝලේ ළමයිව ට්‍රිප් එකක් එක්කන් යනවා. ඉතින් මේ ට්‍රිප් එක තමයි මම ඔයගොල්ලන්ට අද පෙන්නන්න ගියේ. මොකද ඔයගොල්ලොනුත් දෙයක් දැනගන්න සහ දැකලා නැත්නම් දෙයක් දැක ගන්න. ඉතින් අපි ආවේ මෙතනට. ඇත්තටම මට මෙතන නම මතක නැහැ. මම උඩින් දාන්නම්. මොකද ටික දවසක් වෙන ට්‍රිප් එක ගිහිල්ලා මට වීඩියෝ එක එඩිට් කරගන්න කාලයක් තිබ්බේ නැහැ. මොකද ගොඩාක් වැඩි වෙලාවක් නැහැ. දැන් වීඩියෝ දාන්නත් පරක්කු වෙන්නේ ඒකයි. ඇත්තටම වීඩියෝ දැම්මෙම නැහැ. පරක්කු නෙමෙයි දැම්මෙම නැහැ. මට ඇත්තටම දාන්න වෙලාවක් නැහැ. වීඩියෝ ගන්න එළියට යන්න වෙලාවකුත් නැහැ. ඉතින් ඒ වගේම මෙතනත් පුළුවන් විදිහට තමයි මම වීඩියෝ කරේ. මොකද පොඩි ළමයි එක්ක ආවම ඒගොල්ලෝ ගැන අවධානය යොමු කරලා අපි ඉන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝම බලා ගන්නත් එපේ. ඒක නිසා ඉතින් අපි මේ හෙරිටේජ් ප්ලේස් එකකට තමයි ආවේ. UAE දැන් නම් ගොඩාක් දියුණු රටක්. හැබැයි දියුණු වෙන්න කලින් කොහොමද UAE තිබ්බේ කියලා අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් UAE ඉතින් හැමදාම මේ විදිහට දියුණු වෙලා තිබ්බේ නැති රටක්. ඔයගොල්ලෝ දන්නවනේ හැම රටක්ම එහෙමයි. ඉතින් මුලින්ම දියුණු වෙන්න කලින් මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලනු ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අපේ ලංකාවෙත් තියෙනවා. ඉතින් මේ ලනු ඒගොල්ලෝ ගන්නේ මෙහෙට ආවේනික ගහක් තමයි ඔයගොල්ලෝ දන්නවා. රටින්දි ගහ හරි ප්‍රසිද්ධයි. ගොඩාක් වැවෙනවා. ඉතින් මේ රටේ ගහක් නේ. මෙන්න මේ රටින්දි වල එන හනස්ස. ඒකෙන් තමයි මේ ලනු හදනවා කියලා එයා එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් මේ වගේ ලනු හදලා ඒ දේවල් විකුණලා එහෙම තමයි මේ රට දියුණු වෙලා තියෙන්නේ. ඉදිරියට මම පෙන්නන්නම් තව මොනවලින්ද මේගොල්ලෝ දියුණු උනේ කියලා. ඔය දැන් එයා පෙන්නන්නේ අන්න ඒ වගේ හනස්ස. අපේ ලංකාවෙත් හනස තියෙනවානේ. අන්න ඒ වලින් තමයි මේ රටින්දි ගහේ හනස්සෙන් තමයි ඒගොල්ලෝ ඔය ලනු හදන්නේ. ලනු හදලා ඒගොල්ලෝ විකුණලා තියෙනවා. ඒ කාලේ ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ මේ විදිහට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දියුණු වෙච්ච විදිය කියන ගමන් ඒ ලනු කොහොමද හදන්නේ? ඒ දේවල් කොහොමද හදන්නේ? ඒ ළමයින්ට ඒ දේවල් අල්ලලා බලන්න. ඉතින් සමහර ළමයි ඉන්නවා මේ දේවල් දැකලත් නැහැ, අල්ලලත් නැහැ. හැබැයි මෙතනදී ඒ දේවල් අල්ලලා බලන්න, ඒ ළමයින්ට ඒක එක්ස්පීරියන්ස් කරන්න chance එකක් හම්බ වෙනවා. ඔය දැන් පෙන්නන්නේ ඒගොල්ලෝ ඒක අර ලනු අඹරනවා කියන්නේ යන්නේ ලනු අඹරන විදිය තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ. ඉතින් ඒ ලනු වලින් ඉස්සර ඒගොල්ලෝ සෙරප්පු හදලා දාගෙන තියෙනවා, බෑග් හදලා ගෙනියලා තියෙනවා. ඉතින් දැන් නම් ඉතින් ලොකු දේවල් තියෙනවා. ඒ කාලේ ඒ දේවල් වලින් තමයි ඉතින් බෑග් එක මේව හදලා සෙරප්පු හදලා ඒගොල්ලෝ ගෙනියලා තියෙන්නේ. ඒ කාලේ ඔය ලනු වලින් හදපු සෙරප්පු දෙකක්. ඉතින් ඒව තමයි ඉස්සර දැම්ම කියලා ඒගොල්ලෝ ඉතින් කියන්නේ. ඔන්න ඉතින් UAE එහෙම නැත්නම් ඩුබායි කලින් තිබ්බ විදිය ඔන්න මම මේ විදියට ඔයගොල්ලන්ට පෙන්නගෙන යනවා. මෙන්න මේ විදියට තමයි ඉස්සර කාලේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකු බිල්ඩින්ග්ස් තිබිලා නැහැ. දියුණු වෙමින් පවතින රටක් කියමුකෝ. ඒ කාලේ ගොඩාක් අවුරුදු ගානකට කලින්. ඉතින් මේ තියෙන්නේ තවත් ඒගොල්ලෝ දියුණු වෙන එක ක්‍රමයක් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් බලන්න මේ මොකක්ද කියලා. ඉතින් ළමයින්ටත් ඒගොල්ලෝ හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. මෙතන මාළු අල්ලන ක්‍රම. ඉතින් මාළු අල්ලලා තියෙනවා ඒගොල්ලෝ ඒ කාලේ. ඉතින් ඒවත් විකුණලා ඒ දේවල් වලින් තමයි ඒගොල්ලෝ මේ තත්ත්වෙට මේ වෙද්දිපත් වෙලා තියෙන්නේ කියලා ඒ කාලේ ඒ කාලේ සංසන්දනය කරද්දි මේ වගේ පහසුකම් තිබුණේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ එතන කියන්නේ. ඉතින් ළමයින්ට දැනගන්න, ළමයින්ට ඒ දේවල් ඉගෙන ගන්න ඉතින් ඇත්තටම අත්‍යවශ්‍ය වෙනවනේ. ඉතින් මේ පොඩි ළමයින්ගේ ඔළුව වලට ලස්සනට යන විදියට ඒගොල්ලන්ට හරියම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ කාලේ අපිට කඩේකට ගිහලා සුපර් මාකට් එකකට ගිහලා අපිට ඕන දේවල් ගන්න පුළුවන් නේද? සල්ලි තියෙනවා නම් අපිට කැමති දෙයක් ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් මාළුද, චිකන්ද ඕනම දෙයක් ගන්න පුළුවන්. හැබැයි ඒ කාලේ එහෙම ගන්න තිබිලා නැහැ. ඉතින් ওই වගේ ඒගොල්ලෝ මාළු අල්ලලා තමයි ඒගොල්ලෝ ආහාරයට අරගෙන තියෙන්නේ කියලා ඉතින් හරිය ලස්සනට පැහැදිලි කිරීමක් කරනවා. They used to take the palm trees and do those type of nets. So
හරි. ඉතින් මේ මොනවද කියලා ඔයගොල්ලන්ට කියන්න බලන්න. ඒ දවස්වල බිල්ඩින්ග්ස් එහෙමත් නැත්නම් ගෙවල් හදලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. මේවා තියෙන්නේ මුහුදේ. මේ බලන්නකෝ මේවා මුහුදේ තියෙන ගල් වර්ගයක්. මට නම මතක නැහැ. ඒ වලින් තමයි ඒ කාලේ බිල්ඩින්ග්ස් හදලා තියෙන්නේ. දැන් ඉතින් එක එක දේවල් වලින් බ්ලොක් ගල් ඒ වගේ දේවල් වලින් හදන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ඒක වෙලා තියෙන්නේ. මේ මොකද්ද මේ? මේ බලන්නකෝ මේ මෙයා කරන්නේ මෙතන මේ අත්වැඩ නිර්මාණ කරන එක. ඉතින් මේ කාලේ හැමදේම මැෂින් තියෙනවා. හැමදේම කරන්ට් එකෙන්ද ඒ දේවල් මහපු දේවල් ගන්න පුළුවන්. නමුත් ඒ කාලේ එහෙම තිබිලා නැහනේ. ඉතින් ඒ කාලේ කොහොමද මේ දේවල් ඒගොල්ලෝ කරගත්තේ කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එයා එතන ලස්සනට නිර්මාණයක් කරන විදිය පෙන්නනවා. ඕගොල්ලෝ බලන් ඉන්න. මම කතාවක් කරන එක නතර කරලා ඕගොල්ලන්ට බලන්න දෙන්නම්. No, no, we cannot touch. We cannot touch. Today, mommy is buying. Back in the day, mommy was doing that. In the days, people they used to go with their hands to everything. They were, yeah. So back in the days. ඉතින් ඒ දවස්වල මේ ඒගොල්ලොන් අතින්ම නිම කරපු දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට ගොඩ කාලයක් යනවා මේවා හදන්න. ලොකු කාලයක් ගත වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එයා කොහොමද ඒක එකින් එක ලස්සනට කරන්නේ කියලා. ඉතින් මේ හැමදේම ඒගොල්ලෝ ওই විදියට ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. ඉතින් අපේ ලංකාව විදියට මට නම් හිතෙන්නේ මේක ගෙතුම් ක්‍රමයක් කියලා. මම දන්නේ නැහැ. නමුත් අපි හිතමු මේක ගෙතුම් ක්‍රමයක් කියලා. ඉතින් හරිම ලේසි පහසු වැඩක් නෙමෙයි නේද? ඉතින් මේවා කරන්න ලොකු කාලයක් වැය වෙනවා ඇති. ඉතින් ඒගොල්ලන්ගේ පළපුරුද්දත් එක්ක බලන්නකෝ. ඉතින් හැමදේම එකපාරට අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඉස්සර තිබ්බ විදියයි දැන් තිබ්බ විදියයි එක්ක ඉතින් අද ලෝකෙ දියුණු රටක් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ආභරණ ඩිසයින් කරන ගමන් මෙතන වෙන්නේ තමන්ගේ ඇඳුම් තමන් විසින්ම නිර්මාණය කරන එක. ඉතින් මැෂින් මුකුත් නැතුව ඔය තියෙන්නේ තමන් විසින්ම හැමදේම ඒගොල්ලන් තමයි මහන්නේ. මේ මොකද්ද මේ? බලන් ඉන්න. ඊළඟට මොකද්ද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කියලා. ඉතින් අපේ පන් වලින් කරන නිර්මාණ වගේ මේ තියෙන්නේ ඒගොල්ලන් කරලා තියෙන නිර්මාණ. ඒ කියන්නේ රටේ ඉඳි ගහෙන් කරපු නිර්මාණ තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න හරිම ලස්සනයි. මෙතන නම් චුටක් අපේ ලංකාවත් මතක් වුණා. ලංකාව වගේමයි ලංකාවේ මීට වැඩි ඉතින් කොච්චර දේවල් අපේ අය කරලා තියෙනවද නේද? ලස්සන දේවල් හරි ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේගොල්ලන්ගේ රටේ ඉඳි ගහෙන් මේ කරපු දේවල් තමයි මේ තියෙන්නේ. They are in those colors here, okay? And they will put some pigments, you know, some pigments. Where are those pigments from? Those are from the fruits, okay? From spices. They put them in water. They put those in water and they will take the color from them and they will be colored like this, you know, in green. ඉතින් මම කතා කරන්නේ නැතුව ඔයගලන්ට ඒකත් අහගන්න දුන්නා. ඉතින් මෙතන කරන්නේ මොකද්ද? මේ බලන්නකෝ. මේවා කරන්න කොච්චර කාලයක් යනවද? ඇත්තටම ගොඩාක් කාලයක් යනවා කියලා කිව්වා. මට දැන් නම් මතක නෑ කොච්චර දවස් යනවා කියලා කිව්වද කියලා මේ එක නිර්මාණයක් ඉවර කරන්න. ඉතින් ඒ දවස්වල ආර්ට් තියෙන්නේ ආර්ට් එහෙමත් නැත්නම් අපේ පේන්ට් කරන ඒවා වගේ කාට හරි gift එකක් දෙන්න ඕන වුණොත් ඒ දේවල් කරනවා නම් මෙන්න මේ විදියට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් එයා ඒක කරන විදිය නිර්මාණය හරිම ලස්සනයි. හරිම ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක්. ඉතින් එයා ඇත්තටම හරිම ඉවසීමෙන් කරනවා. ඒක ළමයින්ටත් පෙන්නනවා කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ වගේ කරපු දේවල්. ඉතින් මේක ඒ විදිහට හදන්න කොච්චර කල් යන්නේ නැද්ද නේද? ඉතින් බලන්න හරිම ලස්සනයි. හැම ඩීටේල් එකක්ම හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඒ කාලේ ඔන්න ඔය විදිහට තමයි හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. Done. Okay, but before, look, this is how the shape is done. Once behind the behind the ground. Once behind. So those are the parts of the dagger that I told. This is the knife. They used to use it. Okay. Yeah, There.
Yeah. Okay. Go, go, go. Let's go, let's go. Sit here. Sit here, Mala. Sit here. Sit here. Come here. Come more. Come closer. Come. Okay, Yella, sit. Okay. ඉතින් ඒ ඔයගොල්ලෝ දැක්කේ මේ දකින්නේ කොහොමද පර්ෆියුම්ස් වර්ග හදන්නේ කියලා. ඉතින් අරබික් පර්ෆියුම්ස් වලට ආස කට්ටිය ඇති, ඒ සුවඳට ආස කට්ටිය ඇති, ඒ වගේම අර දුම් අලන ඒවා මම දන්නේ නැහැ නම. ඒවා හදන විදිහ තමයි මෙතෙක් ඉඳන් ඉතින් පැහැදිලි කරන්නේ. ඉතින් මෙතනින් පස්සේ මම වීඩියෝ එක නවත්තනවා. මොකද මෙතනින් යහමට කිසිම දෙයක් ගන්න බැරි වුණා. පොඩි ළමයි එක්ක ගිය නිසා. ඉතින් මේ දේවල් හරියම ලස්සනට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් thank you so much මගේ වීඩියෝ එක බැලුවට අන්තිම වෙනකන්. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. බලාපොරොත්තුෙන් ඉන්නවා ඩේ vlog එකක් අරගෙන එන්න. ඉතින් වැඩට යන දවසක කොහොමද වෙන්නේ කියලා ඉතින් ඩේ vlog එකක් අරන් එන්නම් මම. එතකන් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් comment එකක් දාගෙන යන්න, like එකක් දාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන්. Thanks for watching. Bye bye. Amber that comes from the vomit from the whale, and the musk that comes from the deer, and rose water will give us this very nice perfume. Can you imagine?